ප්‍රමිතියක් නැති බාල ගල්ලංගුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වුණා. ඉන්පසු රජය නිවේදනය කළේ 2009 වසරේ සිටම සිදු කළ ගල්ලංගුරු ආනයනයන් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් සිදු කරන බවයි. ශ්‍රී ලංකාවේ ගල්ලංගුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට අප්‍රේල් 16 වනදායින් අවසන් වූ කාල සීමාවේදී රජයට අයත් සීමා සහිත ගල්ලංගුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයන් මගින් ලංකාවට ගල්ලංගුරු ආනයනය කිරීමේදී සහ විදුලි නිෂ්පාදනයේදී ආක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇද්දයි පරීක්ෂා කර බැලීම සඳහායි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ. එම කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන ඇතුළු විමර්ශන නිලධාරීන් පසුගියදා නොරොච්චෝලේ ලක්විජය බලාකාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මෙහිදී සිදු කළ ස්ථානීය පරීක්ෂාවේදී ගල්ලංගුරු ගොඩබෑමේ සිට ගල්ලංගුරු මගින් විදුලිය ජනනය කරන තෙක්වන සම්පූර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කර තිබුණා. ගල්ලංගුරු ගොඩබෑම ගබඩා කර තැබීම, අහඹු නියැදි සම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය සහ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වුණේ. මේ අතර හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දීම සඳහායි. මේ ප්‍රශ්නය ඇත්තටම සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මෙහි ආවරණය වෙනවා 2025-26 වකවානුව තුල ගල්ලංගුරු නැව් 30ක් පිළිබඳ කරුණු. ඒ ආයතන දෙකටම ප්‍රසම්පාදනය ලබා දීම නීති විරෝධී බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. කොහොම වුණත් රටට විදුලිය අඛණ්ඩව සපයනවා කියන ක්‍රියාවලියට මුවා වෙලා මේ නීති විරෝධී කටයුත්ත දිගටම සිදු වෙමින් පවතිනවා. හරිනම් මේ ගල්ලංගුරු තොග එන්න ඕනේ අප්‍රේල් 20. දැන් මාස දෙකකට ආසන්න කාලයක් වෙලත් තාමත් ඒ ගල්ලංගුරු තොග සියල්ලම ලංකාවට පැමිණිලා නැහැ. ඒ වගේම 2026-27 ටෙන්ඩර් කැඳවීම පිළිබඳවත් තාමත් පැහැදිලි භාවයක් බලශක්ති අමාත්‍යාංශයෙන් කියලා නැහැ.